අපි හැමෝම ජීවිතය හොයන්නේ මොකක්ද? සතුට, තෘප්තිය නේද? හිතන්න මේකට උත්තරයක් පැහැදිලි සලස්මක් අවුරුදු දහස් ගානකට කලින් ලියවුණු පුරාණ බෞද්ධ දේශලාවක තියෙනවා කිව්වොත් අද අපි විග්‍රහ කරන්නේ ඒ ගැඹුරු ප්‍රඥාව ගැනයි. ඉතින් ඇත්තටම තෘප්තිමත් ජීවිතයක් කියන්නේ මොකක්ද? නිකමට ඉඳලා බලන්න. ඒක සල්ලිද, බලයද, සතුටද, සාර්ථකත්වයද? සමහර වෙලාවෙට මේ හැමදේම ටික ටික එකතු වුණු දෙයක්ද? මේක තමයි අපි හැමෝගෙම ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. අද අපේ විග්‍රහය පටන් ගන්නෙ හරියට මෙතනින්. අපිට මේ ගැඹුරු මඟ පෙන්වීම ලැබෙන්නේ පත්තකම්ම සූත්‍රයෙන්. හැබැයි පුදුමම දේ තමයි මේ දේශනාව කරලා තියෙන්නේ වනගත වෙලා භාවනා කරන යෝගියෙකුට නෙවෙයි. එදිනදා ජීවිතේ ගැටලුත් එක්ක පොරබදින හරියට අපි වගේම ගෘහපතියෙකුට. අන්න ඒකයි මේ ප්‍රඥාව අදටත් මේ තරම්ම වැදගත් වෙන්නේ, කෙලින්ම අපේ ජීවිතවලට අදාළ වෙන්නේ. හොඳයි, අපි බලමු මේ විග්‍රහය ඉදිරියට ගලාගෙන යන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලනවා යහපත් ජීවිතයක අරමුණු 4 මොනවද කියලා. ඊට පස්සේ ඒ අරමුණු වලට යන්න අවශ්‍යම වෙන ගුණාංග 4 ගැන කතා කරනවා. ඊළඟට අපි අමාරුවෙන් හම්බ කරගත්ත ධනය පාවිච්චි කරන්න ඕන කොහොමද කියලාත් අන්තිමට මේ ඔක්කොම එකතු වෙලා පසුතැවීමක් නැති ජීවිතයක් හදාගන්නේ කොහොමද කියලාත් අපි කතා කරමු. හරි, එහෙනම් අපි යමු අතේ පළවෙනි කොටසට. මේ සූත්‍ර දේශනාව පටන් ගන්නෙම හරිම අපූර්ව විදියට. ඒ තමයි අපි හැමෝම මිනිස්යෝ විදියට හිතේ තියාගෙන ඉන්න සාධාරණ බලාපොරොත්තු 4ක් පිළිගැනීමෙන්. සාමාන්‍යයෙන් හිතෙන්නේ ආගමික දේශනාවල කියන්නේ ආශාවන් අත්හරින්න කියලානේ. ඒත් පුදුමයකට වගේ මෙතනදී බුදුන් වහන්සේ මුලින්ම පිළිගන්නවා අපි හැමෝම කැමති ලේසියෙන් ළඟා කරගන්න බැරි ඒත් සාධාරණ අපේක්ෂා 4ක්. පළවෙනි එක තමයි ධාර්මිකව. ඒ කියන්නේ හරි විදිහට ධනෙ උපයන එක. දෙවනිව සමාජයේ හොඳ නමක් යහපත් කීර්තියක් ඇති කරගන්න එක. තුන්වෙනිව ලෙඩ දුක් නැතුව සුවසේ දීර්ඝායුෂ විඳින්න එක. සහ හතරවෙනිව මේ ජීවිතෙන් පස්සේ සුගතිගාමී වීම. බලන්න මේවාල් නිකම්ම ආශාවන් නෙවෙයි යහපත් මිනිස් අපේක්ෂාවන් විදියටයි මෙතනදී පිළිගන්නේ. හොඳයි, අරමුණු ටික දැන් අපි දන්නවා. ඉතින් ඒ අරමුණු වලට යන්නේ කොහොමද? දැන් අපි කතා කරන්න යන්නේ මේ දේශනාවේ හරයටමයි. ඒ ඉලක්ක සැබෑ කරගන්න අවශ්‍යම වෙන නැතුවම බැරි ගුණාංග 4 ගැන. අංක 1 ශ්‍රද්ධාව. හැබැයි මේක අන්ධ භක්තියක්, කවුරු හරි කියන දෙයක් අපිට පිළිගැනීමක් නෙවෙයි. මේක ඊට වඩා ගැඹුරුයි. මේක තමයි යහපත් මාර්ගයක් තියෙනම කියලත් ඒ මාර්ගයේ ගිහින් යහපත සලස ගන්න පුළුවන් කියන එක ගැනත් Taman තුලම ඇති කරගන්නා පැහැදිලි ශක්තිමත් විශ්වාසය. මේක හරියට ගමනක් යන්න කලින් පාර ගැන විශ්වාසය තියාගන්නවා වගේ. මේක තමයි අපේ මුළු ජීවිත ගොඩනැගිල්ලේම අත්තිවාරම. හරි. අත්තිවාරම දැම්මට පස්සේ බෙත්ති බඳින්න එපයි. අන්න ඒ වගේ තමයි දෙවනි ගුණාංගය. ඒ තමයි ශීලය නැත්තම් යහපත් හැසිරීම. අපි හිතේ තියෙන විශ්වාසය අපේ ක්‍රියාවන් බවට පත්වෙන්නේ මෙතනදී. ඉතින් ශීලවන්ත වෙනිමා කියන්නේ ඇත්තටම මොකක්ද? අපි බලමු. ශීලය කියන ඒ ලොකු අදහස අපේ එදිනෙදා ජීවිතයට ගලප ගන්න පුළුවන් ප්‍රායෝගික පියවර 5ක් තියෙනවා. ඒ තමයි පංච ශික්ෂාපද. පණ ඇති සතෙක්ට හිංසා නොකර ඉන්න එක. අයිති නැති දෙයක් නොගෙනින්න එක, කාමයේ වරදවන් නොහැසිරෙන්න එක, අනුන්ව රවට්ටන්න බොරු නොකියන එක, සහ මත්වනා සිහිය විකල් කරගන්න දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක. මේවා නිකම්ම තහංචි නෙවෙයි. මේවා Tamanටත් අනුන්ටත් නිදහසේ බයක් සැකක් නැතුව ජීවත් වෙන්න හදාගන්න සීමාවන්. තුන්වෙනි ගුණාංගය තමයි ඡාගය. ඒ කියන්නේ දීමේ, බෙදා හදා ගැනීමේ ගුණය. මේක සල්ලි විතරක් දෙන එක ගැන නෙවෙයි, Tamanට තියෙන දෙයක්, දැනුම, කාලය, ශ්‍රමය වුණත් මසුරුකමක් නැතුව සතුටින් අනුන් එක්ක බෙදා ගන්න හිත හදාගන්න එක. මේ පුරුද්දෙන් වෙන්නේ අපේ හිතේ තියෙන ආත්මార్థකාමීත්වයේ කියන බැම්ම ටිකෙන් ටික දිය වෙලා යන එක. හරි. දැන් අපිට ශ්‍රද්ධාව, ශීලය, ඡාගය තියෙනවා. ඒත් මේ තුනම හරියට පාලනය කරන්න හරියට මෙහෙයවන්න කෙනෙක් ඕන. අන්න ඒ කෙනා තමයි හතරවෙනි ගුණාංගය. ඒ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ හොඳ නරක සුදුසු දේ තෝරලා බේරද පැහැදිලිව තීරුම් අරගෙන තීරණ ගන්න තියෙන හැකියාව. සැබෑම සාර්ථකත්වයකටයි හිතේ සැනසීමටයි පාර පෙන්වන්නේ මේ ප්‍රඥාව තමයි. මෙන්න මේකෙන් ප්‍රඥාවේ වටිනාකම හොඳටම තේරෙනවා. එක පැත්තක තියෙන ව්‍යාකූල පටලැවුණු මනසක්. ඒක පංච නීවරණ වලින්, ඒ කියන්නේ දැඩි ආශාව, තරහ, කම්මැලිකම, නොසන්සුන්කම සහ සැකය කියන දේවල් වලින් වැහිලා. ප්‍රතිඵලය වැරදි තීරණ, අසාර්ථක වීම, සතුට නැතිවීම. දැන් බලන්න අනිත් පැත්ත. ප්‍රඥාවෙන් මෙහෙයවන මනස මේ බාධක හඳුනා ගන්නවා, ඒවයින් අයින් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නිවැරදි ක්‍රියා, සාර්ථකත්වය සහ හිතට දැනෙන ගැඹුරු සැනසීමක් ඉබේම ලැබෙනවා.
හොඳයි. අපි දැන් මේ ගුණාංග 4 හිත ඇතුලේ වවා ගත්තා. දැන් තියෙන්නේ ඒකේ ප්‍රතිඵල බාහිර ලෝකයේදී පාරිච්චි කරන්න. මෙතනින් ඉදිරියට අපි කතා කරන්නේ අර ධාර්මිකව මහන්සියෙන් උපයගත්ත ධනය කොහොමද දක්ෂ විදියට හැමෝටම යහපතක් වෙන විදියට යොදවන්නේ කියලා. පත්තකම්ම සූත්‍රය අපිට හරිම ප්‍රායෝගික උපදේශයක් දෙනවා උපයන ධනය කොටස් 4කට බෙදලා කළමනාකරණය කරගන්න. බලන්න පළවෙනි කොටස Tamanගේ සහ පවුලේ අයගේ ඒ වගේම යාළු මිත්‍රයන්ගේ සතුට පහසුව වෙනුවෙන්. දෙවෙනි කොටස ආරක්ෂාවට. ඒ කියන්නේ ලෙඩකට දුකකට හදිසි විපතකට මුහුණ දෙන්න ඉතුරු කරගන්න කොටස. තුන්වෙනි කොටස සමාජ යුතුයකම් වලට. ඒ කියන්නේ බදු ගෙවන්න, නෑදෑයින්ට අමුත්තන්ට සලකන්න, රටේ පොදු වැඩවලට උදව් කරන්න. හතරවෙනි සහ අවසන් කොටස Tamanගේ ආධ්‍යාත්මික දියුණුවට මඟ පෙන්වන ගුණවත් උතුමන්ට සහයෝගය දෙන්න. ඉතින් මේකෙන් අපිට තේරෙනවා බුදුදහමේ කියන්නේ ධනය නරක දෙයක් කියලාවත් ඒකෙන් පැනලා යන්න කියලාවත් නෙවෙයි. ඒකේ වටිනාකම තීරණය වෙන්නේ අපි ඒක පාවිච්චි කරන විදිහ අනුවයි. අර විදිහට කොටස් 4ට බෙදලා යොදවපු ධනය අපට ගිය එකක් නෙවෙයි. ඒක හරියටම ස්ථානීය යෙදවුවක්. ඒකෙන් පසුතැවීමක් නෙවෙයි සතුටක් තමයි ඉතිරි වෙන්නේ. හොඳයි. අපි දැන් මේ විග්‍රහයේ අවසානයේදී කිට්ටු වෙලා ඉන්නේ. අපි බලමු මේ කතා කරපුව හැමදේම එකට එකතු වුණාම කොහොමද පසුතැවිල්ලක් නැති සම්පූර්ණ ජීවිතයක් නිර්මාණය වෙන්නේ කියලා. මේ මුළු දේශනාවේම සාරාංශය මේ ප්‍රබල වාක්‍යයෙන් කියවෙනවා. ශීලයේහි පිහිටි ප්‍රඥාවන්ත පුද්ගලයා මෙලවදී ප්‍රශංසාවට ලක් වෙන අතර පරලවදීද සතුටු වෙයි. බලන්න මේ මාර්ගයේ ගමන් කරනකොට ලැබෙන ප්‍රතිලාභ මේ ජීවිතයට විතරක් සීමා වෙන්නේ නැහැ. මෙලවදීත් ගෞරවය ප්‍රශංසාව ලබනවා. මරණින් පස්සෙත් සුගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා අපේ හිතේ ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. අපි මේ දවස් 30 මහන්සි වෙලා උපයන ධනය හුදෙක්ම බැංකු ගිණුමක තියෙන ඉලක්කමක් විතරක්ද? නැත්නම් අපි ඒක Tamanටත්, Tamanගේ අයටත්, සමාජයටත් යහපතක් කරන කවදාවත් පසුතැවෙන්නේ නැති සදාතනික උරුමයක් බවට පත් කරගන්නවද? අන්න ඒ තීරණය ගන්න එක අපිටම බාරයි.